උපන්දිනේ අද ඔබගේ සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ ඉතී රැඳුණු දහසක් නේ පවසමිනේ ගිහින් රහසේ උපන්දිනේ අද ඔබගේ සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ හදේ නැගෙන ආදරේ වැනි මල් පුපුරයි මේ මාගේ මගේ සුප්පසුපෙටින් කිරි යාළුවනේ කොහොමද ඉතින් අනේ ඔයාලා ඔන්න බලන්න ඉතින් අද අපිට විශේෂ දවසක් මොකද දන්නවද මගේ මේ ලස්සන අක්කගේ අද තමයි උපන්දිනේ කියලා ගෙන ඉතින් මේ ආදරේ ඉපදුනේ හොඳේ යාර දැන් වයස අනේ මම වයස කියන්නේ ඕකේ අපේ අක්ක මන් දේවල් බලනවා මං හිත වයස කියන්නේ නැහැ මෙයාගේ අපේ අයියා උදේ පාන්දර මල්ල ගන්න විදියක් නැහැ මොකද අක්කගේ ෂූට් එකක් කරලා අයියා තාම ෆොටෝස් ටික එඩිට් කරලා දීලා නැහැ ඒ හින්දා අපේ අයියා දොරත් වාගෙන බඩ දාගෙන ෆොටෝස් ටික එඩිට් කරනවා නේ මම හැමදාම කියන අයියට එදා දවසේ වැඩ කරාට පස්සේ එදා දවසේ ඒව කරලා දෙන්න කියලා අහන්නේ නැහනේ කොහෙද මේ පණ්ඩිතයානේ අපි කියන දේවල් පොඩ්ඩක් අහන්න බෑ හරිද ඒ හින්දා ඉතින් අයියා දැන් දොරත් වාගෙන පැට්ටක් ගාලා එඩිට් කරන ගමන් ඉන්නේ මම ඉතින් මේ අපේ අක්කත් එක්ක පොඩ්ඩක් එළියට පැනලා මම පොඩ්ඩක් මේ අක්කත් එක්ක පොඩ්ඩක් හුරතල් දෙවි හිටියා බලන්න ගන්නේ හුරතල් ඉන්න කියලා පස්සේ අපේ අක්කා කරන වැඩ එයා මේ මට හන්ද දෙන්න තියෙන කෑම ගත්ත අප උට දද්දා විකාර කරගෙන ඉන්නවා මට දෙන්න නැතුව මොකක් කරන්නත් බෑ හපන්නත් බෑ බයින්නත් බෑ අද මේ උපන්දිනේනේ අපේ අයියා මගේ උපන්දිනේ දවසේදී මට කිව්වා කොච්චර ජම්මාන්තර වෛරක්කාරයෙක් වුණත් ඒ මනුස්සයාගේ උපන්දිනේ දවසේදී තරහ මට ඔක්කොම ටික අමතක කරලා දාලා ඒ මනුස්සයත් එක්ක හොඳින් ඉඳලා විශ් කරලා ඒ මනුස්සයාට සුබ පතන්න කියලා හැබැයි පවගෙනට අහුවෙන ගමම්ම ආයන කෝන්තර ටික ඔක්කොම ඔලුට අරගෙන තරහ මරහ තියාගෙන ඒ මනුස්සයාට පුදුම වෛරකින් ඉන්න කියලා තමයි මට කියලා දීන්නේ මේ බොරු වන්දේ මේ මං කියන්නේ අපේ අයියාගේ පස්සේ බලලා මට බගිනවා පොන්දට මෙයා කියන්නේ තියා මං කියනවා කියලා ඒ උනට එහෙම කියලා බෑනේ අනේ මම පොඩ්ඩක් ඔයාලව තාත්තල්ලිගෙන් දාලා ඔයාලව පොඩ්ඩක් හිනස්සලා තියාගන්න එපා මම නම් හැමදෙස්සෙම බලන්නේ ඔයාලා කවුරු හරි මගේ මේ වීඩියෝස් බලලා ෆුල් ආතල් එකේ හැපනින් එලා hina වෙලා ඉන්නවද කියන එක තමයි මට මතක තියෙන්නේ එතනින් යට මට වැඩක් නැහැ මේ කිසිම දෙයක් හරිද ඕන්න ඉතින් ගිය සතියේ ජයග්‍රාහක ඔසඳ අයියා නම් අපේ පේජ් එකට මැසේජ් එකක් දාලා යාලි විස්තර ටික එව්වා අනිත් අක්කරන් තාම අපිට මොකුත් විස්තරයක් එන්නේ නැහැ ඒක තමයි අයියා මට කිව්වේ බලමුකෝ එයාත් ඉක්මනට මැසේජ් එකක් දාන්න හොඳේ අනික කට්ටියත් එනම් තරංගේ ජයග්‍රහණය කරන්න ටක් ගාලා කමෙන්ට් කරගෙන යන්න හොඳේ